මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණපර වාසනාවන්ත පින්වත්නි, ඔය පින්වතුන් මේ සූදානම් වෙන්නේ ලෞතර අමාමෑණි සම්මා සම්බුදුරන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්‍යය වෙනුවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් දහම් පරයයක් කෙටියෙන් නම ශ්‍රවණය කරන්නයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකයට දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන යථාර්ථය, නැත්නම් ඇත්ත ස්වභාවය, සත්‍ය. ඉතින් පින්වත්නි, මේ සත්‍ය කියන එක තේරුම් ගන්න බොහෝ අයට බුදුරජාණන් වහන්සේ නමක් මේ යථාර්ථය දේශනා කරාට බොහෝ දෙනෙක්ට මේක තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ තේරුම් ගැනීමට හැකියාවක් නොලැබෙන්න පින්වත්නි හේතු ගොඩක් තියෙනවා. නමුත් පින්වත්නි, අපි මේ හේතු ගොඩක් අතින් කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් යථාර්ථයේ වශයෙන් දැකීම, අපි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මේ සත්‍ය කියන එක දැකීමට අපිට බාධා කරන ධර්මයන් තියෙනවා, කෙලෙස් තියෙනවා. ඉතින් පින්වත්නි, අපි මේ දේවල් තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ අපෙන් මේ වසංකරණේ සත්‍ය දැකීමට වසංකරන ඒ දේවල් හඳුනාගෙන අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරලා තියෙන මේ යථාර්ථය තේරුම් ගන්නත්, ඒකටත් ඒ වගේම අපේ ලෞකික ජීවිතේ උනත් පින්වත්නි මේ ඒ දේවල් තේරුම් ගැනීමෙන් අපිට මේ සත්‍ය වසන් කරන අපේ ලෞකික ජීවිතය කඩාකප්පල් කරන දේවල් සහ අපේ පරලෝක ගමනට අපේ නිර්වාණගාමී ප්‍රතිපදාවටත් ඒව උපකාරී වෙන දේවල් තියෙනවා පින්වත්නි. ඉතින් පින්වත්නි, අද දින ඔය පින්වතුන්ට මේ අපිට මේ යථාර්ථය කියන එක අපිට තේරුම් ගන්න ඉඩ නොදෙන ධර්මයක් විදිහට අපිට තේරුම් කර දීමට උත්සාහ කරේ මේ උඩඟුකම, මේ මානෙ, මමත්වය කියන මෙන්න මේ කරුණු පිළිබඳව. ඉතින් පින්වත්නි, මේ උඩඟුකම කියන එක, මේ මානෙ කියන එක මේ ලෝකේ ඉන්න රහත් නොවුණු සෑම කෙනෙක් තුළම තියෙනවා. ඉතින් පින්වත්නි, කෙනෙක් තුළ මේ මානෙ කියන එක තියෙනකොට අපිට පින්වත්නි මේ යථාර්ථය කියන එක වටහා ගැනීමට ඉඩක් දෙන්නේ නැහැ. මොකද මේ ඔබ තුළ පින්වත්නි මේ මානෙ කියන එක තමන් තුළ තියෙන පුද්ගලයන් අතර පින්වත්නි ඇතුළාන්තයෙන් තියෙනවා ගැටුමක්. මොකද්ද? මේ සත්‍ය වටහා ගැනීම සහ මේ උඩඟුකම කියන එක අතර. ඒ කියන්නේ පින්වත්නි, ඔබ උඩඟුයි නම් ඔබට කෙනෙක් ඔබට යමක් කියනකොට ඔබට ඒක තේරුම් ගැනීමට ඔබේ තුළ තියෙන මේ උඩඟුකම මේ දෙන්නේ නැහැනේ. මොකද පින්වත්නි, අපි සත්‍ය තේරුම් ගැනීමෙන්, අපි යථාර්ථය තේරුම් ගැනීමෙන් මේ සත්‍ය කියන එක පින්වත්නි අපිව සුවපත් කරනවා. ඒක මේ පොඩි කාලයක් ඇතුළත සහ අපේ මුළු සංසාර ගමනම මේ යථාර්ථය දැකීමෙන්, බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරලා තියෙන මේ යථාභූත ඥාන දර්ශනය දැකීමෙන් අපේ සංසාර ගමන සුවපත් වෙනවනේ පින්වත්නි. ඒ වගේම මේ ලෞකික ජීවිතය තුළ අපි සත්‍යවාදී වුණොත්, අපි සත්‍ය දැක්කොත් පින්වත්නි ඒක අපේ මේ ලෞකික ජීවිතයත් සුවපත් වෙනවා. නමුත් පින්වත්නි, සමහරක් වෙලාවල් වලට අපි මේ සත්‍ය කියන එක අපි සත්‍ය කියන එක තෝරා ගැනීමෙන් පින්වත්නි අපි තුළ තියෙන මේ උඩඟුකමට ඒක පහර දෙනවා. මොකද කෙනෙක් උඩඟුකමින් ඉන්නකොට එයා සත්‍ය පිළිගන්න කැමති නැහැ. මොකද ඒක අපිව සුවපත් කරනවා. අපිව සුවපත් කරනවා තමයි. නමුත් ඊට කලින් අපි තුළ තියෙන මේ උඩඟුකමට ඒක පහර දෙනවා. ඒ නිසා පින්වත්නි ගොඩක් අය මේ සත්‍ය කියන එක පිළිගන්න කැමති නැහැ. මොකද ඒක තමන් සුවපත් කරනවා තමයි. නමුත් ඒගොල්ලෝ කැමති නැහැ තමන් තුළ මේ තියෙන උඩඟුකම ඒක නිසා තුවාල වෙනවට. ඉතින් පින්වත්නි, අන්න ඒ නිසා බොහෝ දෙනෙක් මේ සත්‍ය දකින්න කැමති නැහැ. තමන් තුළ තියෙන මේ උඩඟුකම නිසා තව කෙනෙක් කියන දෙයක් මේ තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. තව කෙනෙක් කියන දෙයක් අහන්න උත්සාහ කරන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ මතයක් මේ අහන්න පෙළඹෙන්නේ නැහැ. මේ වගේ නිසා තමන්ගේ ලෞකික ජීවිතයටත් ඒවා බලපානවා. ඒ වගේම මේ ලෝකෝත්තර අපගේ නිර්වාණගාමී ප්‍රතිපදාවටත් පින්වත්නි මේ උඩඟුකම මේ මානය කියන දේ පින්වත්නි
මේ බාධා කර දෙයක්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ උඩඟුකම නිසා තමන් තුළ තියෙන මේ මානය නිසා තමන් බුදුරජාණන් වහන්සේ ළඟ කොච්චර ළඟින් හිටියත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ යථාර්ථය සත්‍ය කෙනෙක් වෙනන්නේ අත්දකින්න නොලැබුණු බොහෝ දෙනෙක් ඉන්නවා පින්වත්නි මේ බුද්ධ ශාසනය තුළ මේ බුද්ධ කාලය තුළ හිටපු අය ඒ පැවිද්දන් අතර. ඉතින් පින්වත්නි මේ දීඝනිකායේ මේ පාටික සූත්‍රයේ සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක යනවා මේ භග්ගව ගෝත්‍රයේ මේ පරිබ්‍රාජක කෙනෙක් ළඟට. ඉතින් පින්වත්නි ගියාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ඒ භග්ගව ගෝත්‍රයේ පරිබ්‍රාජකතුමා මේ පිළි අරගෙන ආසනයක් පනවලා උන්වහන්සේට මේ උස ආසනය දීලා මේ පිරිවැජිතුමා මේ මිටි ආසනයක් අරගන්නවා. අරගෙන බුදුරජාණන් වහන්සේට සැලකනවා ස්වාමීනි මේ සතුරු ස්වාමීන් නිර්ත වෙලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ සුනක්කත් භික්ෂුන් වහන්සේ මේ ටික දවසකට කලින් මාව හම්බෙන්න ඇවිල්ලා කිව්වා මම තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදුණු කෙනෙක් නෙමෙයි. මම බුදුරජාණන් වහන්සේ හැරදාලා ගියා. ඒ නිසා මම තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි කියලා කිව්වා. මේ භාගතුන් වහන්සේ මේක ඇත්තක්ද කියලා අහනවා මේ භග්ගව. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා භග්ගව ඔව් ඒක ඇත්ත තමයි. ඒක ඒ විදිහට තමයි උනේ. එක්තරා වෙලාවක මේ සුනක්කත්ත කියන භික්ෂුන් වහන්සේ සුනක්කත්ත මගේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේ උදෙසා තවදුරටත් පැවිදිලා ඉන්නේ. මම ඔබ වහන්සේව හැරදාලා යනවා කියලා කිව්වා. ඉතින් භග්ග මම සුනක්කත්තෙන් ඇහුවා සුනක්කත්ත මම ඔබෙන් ඇහුවද මම ඔබට කියලා තියෙනවද සුනක්කත්ත මම වෙනුවෙන් පැවිදිලා ඉන්න කියලා. සුනක්කත්ත කියනවා නැහැ ස්වාමීනි. එහෙනම් සුනක්කත්ත ඔබ මට කලින් කිව්වද ස්වාමීනි මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්නම් කියලා කිව්වද? නැහැ ස්වාමීනි කියලා කියනවා. එහෙනම් සුනක්කත්ත ඔබ මොකක්ද මේ කියන්නේ? මම ඔබ වහන්සේ හැරදාලා යනවා මම ඔබ වහන්සේ මේ වෙනුවෙන් තවදුරටත් පැවිදිලා ඉන්නේ කියලා මොකක්ද මේ ඔබ කරගන්න හදන වරද කියලා අහනවා. එතකොට සුනක්කත්ත කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මට උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් පෙළහර පාන්නේ නැහැ. අන්න ඒ නිසයි මම ඔබ වහන්සේ මේ වෙනුවෙන් මේ තවදුරටත් පැවිදිලා ඉන්නේ නැත්තේ කියලා සුනක්කත්ත කියනවා. ඉතින් භාගතුන් වහන්සේ අහනවා සුනක්කත්ත මම ඔබට කියලා තියෙනවද? මම ඔබට උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් පෙළහර පාන්න ඔබ මා වෙනුවෙන් පැවිදිලා ඉන්න කියලා මම ඔබට කවදා හරි කියලා තියෙනවද? සුනක්කත්ත කියනවා නැහැ ස්වාමීනි. එහෙනම් සුනක්කත්ත ඔබ මට කවදා හරි කියලා තියෙනවද? ඒ කියන්නේ භාගතුන් වහන්සේ මට උත්තරී මනුෂ්‍ය ධර්මයේ මේ 이르දි බලයෙන් මට පෙළහර පාන්න අන්න ඒ නිසා මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදිලා ඉන්න කියලා කවදා හරි කියලා තියෙනවද කියලා අහනවා. සුනක්කත්ත කියනවා නැහැ ස්වාමීනි කියලා. එහෙනම් සුනක්කත්ත මම ඔබට කවදා හරි කියලාත් නැත්තම් මම ඉර්ධි බලපාන්නම් ඔබ මං වෙනුවෙන් පැවිදිලා ඉන්න කියලා මම කවදා හරි කියලාත් නැත්තම් ඔබ කවදා හරි එහෙම කියලාත් නැත්තම් ඔබ මොකද්ද මේ කරන්න හදන අපරාධ? මම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ පැවිදිලා තියෙන එක අත්හරිනවා කියලා ඔබ මොකද්ද මේ කරන්න හදන වරද කියලා අහනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කියනවා සුනක්කත්ත මම උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් ඔබට පෙළහර පෑවත් නැතත් මම මේ දේශනා කළා තියෙන මේ දේශනා කළා තියෙන ධර්මයේ යමෙක් ඒ අනුව පිළිපදිනවා නම් ඒ ධර්මයේ අනුව හැසිරෙනවා නම් ඒ හැසිරීමෙන් සුනක්කත්ත මම මේ යම් දුකක් මේ ලෝකයේ තුල තියෙනවා කියලා දේශනා කළා තියෙනවා නම් ඒ දුක නැති කිරීම පිණිස ඒක උපකාරී වෙනවද නැද්ද කියලා අහනවා. ඒතර සුනක්කත්ත කියනවා එසේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේ උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් පෙළහර පෑවත් නැතත් ඔබ වහන්සේ මේ දේශනා කළ තියෙන මේ ධර්මය අනුව යමෙක් පිළිපදිනවා නම් ඒ පිළිපදින කෙනාගේ දුක නැසීම පිණිස ඒ ධර්මය පවතිනවා කියලා සුනක්කත්ත තේරුම් ගන්නවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් විමසනවා. එසේනම් සුනක්කත්ත ඔබ ඇයි කියන්නේ මේ මම තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැවිදිලා ඉන්නේ නැහැ කියලා ඇයි මේ ඔබ මේ වරද කරන්නේ කියලා අහනවා. එතකොට සුනක්කත්ත නැවතත් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මට මේ ලෝකුප්පත්ති වංශ කතාව මේ වැදෑරුවේ නැහැ කියලා දුන්නේ නැහෙනි. අන්න ඒ නිසයි මම මේ ඔබ වහන්සේ මේ හැරදාලා යන්නේ කියලා කියනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ විමසනවා සුනක්කත්ත මම ඔබට කවදා හරි කියලා තියෙනවද? මම ලෝකුප්පත්ති වංශ කතාව ඔබට කියලා දෙන්නම්. අන්න ඒ නිසා මම උදේ මේ මම වෙනුවෙන් ඔබ පැවිදි වෙන්න කියලා මම ඔබට කවදා හරි කියලා තියෙනවද? නැහැ කියනවා. ඒ වගේම සුනක්කත්ත ඔබ මට කවදා හරි කියලා තියෙනවද? මම භාග්‍යවතුන් වහන්සේ මට ලෝකුප්පත්ති වංශ කතාව වදාරන්න අන්න ඒ නිසා මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්නම් කියලා කවදා හරි කියලා තියෙනවද? නැහැ ස්වාමීනි කියනවා. එසේනම් සුනක්කත්ත ඔබ මොකක්ද මේ කරන්න හදන අපරාධ? මම කවදා හරි ඔබට ලෝකුප්පත්ති වංශ කතාව වදාරන්නම් ඒ නිසා මං වෙනුවෙන් පැවිදි වෙන්න කියලාත් නැත්නම් ඔබ කවදා හරි මට මේ භාග්‍යවතුන් වහන්සේ මට ලෝකුප්පත්ති වංශ කතාව වදාරන්සේ මේ වදාරනසේක්වා ඒ නිසා මම වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්නම් කියලා
කියලාත් නැත්නම් ඔබ මොකද්ද මේ කරන්න හදන අපරාධ කියලා අහනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ කියනවා සුනක්කත් මම ඔබට ලෝකෝපපත්ති වංශ කතාව කිව්වත් නැතත් මම මේ දේශනා කළ තියෙන මේ ධර්මයේ අනුව යමෙක් පිළිපදිනවා නම් ඒක මේ මම මේ ලෝකයේ තුල තියෙනවා කියලා තියෙන දුක නැසීම පිණිස පවතිනවද නැද්ද කියලා අහනවා. සුනක්කත් පිළිගන්නවා. ඔහිමයි ස්වාමීනි ඔබ වහන්සේ මට ලෝකෝපපත්ති වංශ කතාව වැදෑරුවත් නැතත් ඔබ වහන්සේ මේ දේශනා කළා තියෙන මේ ධර්මයේ අනුව යමෙක් පිළිපදිනවා නම් ඒක මේ සත්වයාගේ දුක නැසීම පිණිස පවතිනවා කියලා සුනක්කත් කියනවා. ඊට පස්සේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නැවතත් කියනවා සුනක්කත් ඔබ කලින් විශාලා මහනුවරදී මගේ ගුණ වැව්වා. බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ගුණ වැව්වා. තථාගතයන් වහන්සේ අරිහත්, උන්වහන්සේ සම්මා සම්බුද්ධයි, උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි, උන්වහන්සේ සුගතයි, උන්වහන්සේ ලෝකවිදුයි, උන්වහන්සේ සත්තා දේවමනුස්සානං වෙනවා. මේ විදිහට ඔබ මේ තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. ඒ වගේම මේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්මයේ ගුණ ඔබ වර්ණනා කරා. ධර්මයේ සවක්කාතයි, ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සෙකයි, ඕපනයිකයි. මේ විදිහට ඔබ ධර්මයේ ගුණ වර්ණනා කරා. ඒ වගේම සුනක්කත් ඔබ සංඝයාගේ ගුණත් වර්ණනා කරා. මේ භාග්‍යතුන් වහන්සේගේ සංඝයා සුප්‍රතිපන්නයි, උන්වහන්සේ රුචිපටිපන්නයි, සාමීචිපටිපන්නයි, ඥායපටිපන්නයි. මේ විදිහට ඔබ සංඝයාගේ ගුණ වර්ණනා කරා. එහෙම ඔබ ගුණ කිව්ව ඔබ සුනක්කත් ඔබ දැන් ගිහි වුණොත් ඔබට මේ ලිච්ඡවි නවමන් කරයි. ඔබට මිනිස්සු අවමන් කරයි. මොකද ඔබ මේ විදිහට මේ තෙරුවන්ගේ ගුණ වර්ණනා කරලා තථාගතයන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ඉඳලා මේ තථාගතයන් වහන්සේ ළඟ, ගෞතමයන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බැරුව ගිහි වුණා කියලා ඔබට අවමන් කරයි කියලා කියනවා. නමුත් පින්වත්නි බුදුරන් වහන්සේ මේ භග්ගවට කියනවා භග්ගව මම එහෙම කිව්වා මේ සුනක්කත් ටික දවසකින් ගිහි වෙලා පැවිදිභාවයේ හැරදාලා ගිහි වුණා කියලා කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ භග්ගවට කියනවා තවත් සිදුවීම් ටිකක්. මේ සුනක්කත් පිළිබඳව තව මේ පෙර දවස්වලදී උණු සිදුවීම් ටිකත් මේ භග්ගව පිරිවැජියර කියනවා භාග්‍යතුන් වහන්සේ මේ භග්ගව මේ කලින් දවසක මම ওই සුනක්කත්ත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට මේ අතරමඟ හිටියා කෝරක්කත්තිය කියලා මේ කුක්කර වෘතය රකින්න මිනිසෙක්. කුක්කර වෘත කියලා කියන්නේ අපි සුනක වෘත කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කෝරක්කත්තිය කියන මේ පුද්ගලයා දෙදන බිම තියලා මේ වැලමිට බිම තියලා හතර ගාතෙන් බිම ඉඳගෙන ඉන්නවා. කිසිම ආසනයක් මේ පරිභෝග කරන්නේ, කිසිම මේ භාජනයක් පරිභෝග කරන්නේ, බිමට ලබා දෙන ආහාර හැම කටින් අනුභව කරමින් මේ සුනක වෘතය රකින්න මිනිසෙක් තමයි මේ කෝරක්කත්තිය කියලා කියන්නේ. ඉතින් මේ බුදුරන් වහන්සේ සමග මේ පිටිපසින් මේ සුනක්කත් භික්ෂුව මේ වඩිනකොට දකිනවා මේ කෝරක්කත්තිය කියන මිනිසා මේ නිර්වස්ත්‍රව මේ පාරේ අයිනකට වෙලා හතර ගාතෙන් මේ බිමට ලබා දෙන ආහාර හැම මේ අතින් නොගෙන කටින්ම අනුභව කරන මේ මිනිසා දකිනවා. මේ දැක්කට පස්සේ සුනක්කත් භික්ෂුව හිතෙනවා මේ අහෝ මේ නම් ඇත්තටම රහතන් වහන්සේ නමක් තමයි. මොකද මෙයා තුල මේ වස්ත්‍ර ලෝභයක් නැහැ. මේ ඇඳුම් වලට තියෙන ලෝභයක් නැහැ. භාජන වලට තියෙන ලෝභයක් නැහැ. මොකද මේ අතින් අනුභව කරන්නේ බිබර වෙන්න දේ කටින්ම අනුභව කරනවා. වස්ත්‍ර ලෝභය නැහැ. මේ භාජන වලට තියෙන ඒ ලෝභය නැහැ. ඒ නිසා මේ ලෝභය කියන එක හැදදාලා තියෙන මෙයා නම් මේ උතුම් රහතන් වහන්සේ තමක් කියලා මේ සුනක්කත් භික්ෂුවට හිතෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සුනක්කත් භික්ෂුවගේ සිත දැනගන්නවා. දැනගෙන සුනක්කත් භික්ෂුවෙන් අහනවා සුනක්කත් ඔබත් මේ ශාක්‍ය මේ පුත්‍රයෙක් කියලා ප්‍රතිඥා දෙනව නේද කියලා අහනවා. එතකොට සුනක්කත් අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කියන්නේ? එතකොට අහනවා සුනක්කත් ඔබට මේ සුනක වෘතේ රකින්න මේ හතර ගාතෙන් මේ බිම නිර්වස්ත්‍ර විඳගෙන ලැබෙන ආහාර එහෙම්ම බිම තියාලාගෙන මේ කන මේ පුද්ගලයා දැක්කට පස්සේ ඔබට හිතෙනවද මේ රහත් කෙනෙක් කියලා කියනවා. එතකොට සුනක්කත් කියනවා භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ රහත් ඵලයට මේ මසුරු කරනවා කියන. එතකොට නැවත බුදුරන් වහන්සේ කියනවා මේ සුනක්කත්තට ස්පුරුෂය මම මේ රහත් භාවයට මසුරු කරනවා නෙමෙයි. නමුත් ඔබ මේ රහත් නොවුණු කෙනෙක්, නොරහතෙක්, රහත් කියලා ඔබ මේ වැරදි දෘෂ්ටියක ඉන්නේ. මේ වැරදි දෘෂ්ටිය ඔබට අනර්ථය පිණිස පවතිනවා කියලා. ඒ වගේම සුනක්කත් ඔබ දැනගන්න ඔබ මේ රහත් කෙනෙක් කියලා වරදවා දැක්ක මේ මිනිසා තව ටික දවසකින් 7 දවසකින් ආහාර අජීර්ණයක් නිසා මිය ගිහිල්ලා ඔහුගේ මේ මිනිය දාන තන බුදුරණන් වහන්සේ කියනවා. ඒ වගේම මෙයා උපදිනවා කියනවා මේ කාලකංජික කියන අසුර ලෝකෙ. ඔබ ඕන්නම් එයා මිය ගියාට පස්සේ මලසිරුරට තට්ටු කළා කියා අහන්න ඔබ කොහෙද ඉපදුනේ කියලා. එතකොට එයා ඉපදුන තැනක් කියයි කියලා මේ සුනක්කත්තට කියනවා. ඉතින් පින්වත්නි ඊට පස්සේ මේ සුනක්කත් භික්ෂුව මේ බුදුරණන් වහන්සේ කිව්ව එක
බොරු කරන්න කියලා හිතාගෙන මේ කෝරක් කත්තිය ළඟට ගිහිල්ලා කියනවා කෝරක් කත්තිය මේ ගෞතමයන් වහන්සේ මෙහෙම කිව්වා. ඔබ තව දින 7කින් මේ කෑමා ජීර්ණයක් වෙලා මේ යනවා මිය ගිහිල්ලා මේ ඔබගේ මිනිය දාන තැනත් මේ ගෞතමයන් වහන්සේ කිව්වා. ඔබ මිය ගිහිල්ලා මේ කාලකංජි කියන අසුර යෝනියක ඉපදිනවා කියලා කිව්වා. ඒ නිසා මේක බොරු වෙන්න ඔබ මේ වැඩිය කන්න එපා, වැඩිය බොන්න එපා කියලා උපදෙස් දීලා සුනක්කත් භික්ෂුව යනවා. ඉතින් මේ නිසා මේ කෝරක් කත්තිය මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය බොරු කරන්න කියලා හිතාගෙන දවස් 7ක් මුකුත්ම නොකා निराහාරව ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ දැන් වෙනදට මේ කෝරක් කත්තිය මේ ඔහුගේ දායකයන්ගේ නිවස් වලට යනවා ආහාර ලබා ගන්න. ඉතින් දැන් දවස් 7ක් මේ තමන් ආහාර උදෙසා ඒ දායකයන්ගේ නිවස් වලට නොගිය නිසා එක්තරා දායකයෙක් බලනවා එයි මේ මගේ ශ්‍රමණයන් වහන්සේ එයි මේ දවස් 7කින් ආවේ නැත්තේ මගේ ගෙදරට කියලා හිතලා ඌරු මස් සමග මේ බත් ටික හදාගෙන කෝරක් කත්තිය මේ දැක බලා ගන්න යනවා. යනකොට දැන් කෝරක් කත්තිය දවස් 7කින් මුකුත් කාලා නැහෙනේ. ඉතින් අර ඌරු මස් සමග මේ බත් සමග ඒ ආහාරය ගෙනාවට පස්සේ මේ යාට ගිජුකමක් ඇති වෙනවා. ගෞතමයන් වහන්සේ මොකක් කිව්වත් කමන්නේ ඒක ඇත්ත වේවා බොරු වේවා. निराහාර වින්දලා මැරිලා යනට වඩා මේ ආහාරයක් වළඳලා මම මේ මැරිලා ගියත් කමන්නේ කියලා කෝරක් කත්තිය මොකද කරන්නේ? මේ ඒ ආහාරය බඩකට පුරා වළඳනවා. වැළඳුවට පස්සේ පින්වත්නි දැන් දවස් 7ක් මුකුත්ම නොකා ඉඳලා එකපාරට බඩ පිරෙන්න ආහාරයක් ගත්තට පස්සේ ඔහුගේ ශරීරයට මේක එකපාර දිරව ගන්න බැරි වෙනවා. දිරව ගන්න බැරි වෙලා ඔහු මිය යනවා. මිය ගියාට පස්සේ පින්වත්නි දැන් මිනිස්සු දකිනවා දැන් බුදුරණන් වහන්සේ කියපු ඒ කතාව සත්‍ය වුණා. ඒ නිසා බුදුරණන් වහන්සේ මේ සොහනක නමකුත් කියනවා මේ සොහනට තමයි දාන්නේ කියලා. අන්න ඒ නිසා ඒ මිනිස්සු ටික මොකද කරන්නේ? ඒ සොහනට එහෙනම් අපි නොදාමු කියලා වෙනත් සොහනකට අදගෙන යන්න උත්සාහ කරනවා. නමුත් වෙනත් සොහනක් හොයාගෙන මේ ඒගොල්ලන්ට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ යනකොට පින්වත්නි බුදුරණන් වහන්සේ පෙන්නපු ස්ථාන ළඟින්ම ඒ මනසුරු ඇදගෙන යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ඇදගෙන යන්න උත්සාහ කරනකොට ඒ මලසුරුවේ තියෙන මේ රැහන් බිඳිලා යනවා. අදින ලනු බිඳිලා යනවා. ඒ නිසා වෙන දෙයක් වෙච්චාව කියලා ඒ මිනිස්සු මිනිහ හැම ඒ බුදුරණන් වහන්සේ පෙන්නපු ස්ථානෙම අතහැරලා දාලා යනවා. ඉතින් සුනක් අත්තර මේක ශ්‍රවණය වෙනවා. බුදුරණන් වහන්සේ කිව්ව දවසේම ආහාර අජීර්ණකෙන් මේ කෝරක් කත්තිය මැරිලා මේ බුදුරණන් වහන්සේ කිව්ව ස්ථානයේ මෙයාගේ මිනිහක් දාලා කියලා මේ සුනක් අතර ශ්‍රවණය වෙනවා. ඉතින් සුනක් අත හිතනවා හරි මේ භාගතුන් වහන්සේ කිව්වා මේ දේවල් වලින් ටිකක් සත්‍ය වුණා. නමුත් මියගිය මිනිස්සේ කොහොමටවත් මේ නැගිටලා ආය කියන්නේ නෑනේ. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ උත්තරයක් දෙන්නේ නෑනේ කියලා සුනක් අත හිතලා ඒ ස්ථානෙට ගිහිල්ලා කෝරක් කත්තියගේ මනසිරුවට තට්ටු කරලා අහනවා මේ ඔබ කොහෙද ඉපදුනේ කියලා. එතකොට පින්වත්නි බුදුරන් වහන්සේ තමන්ගේ ආනුභාවයෙන් මේ කාලකංජික අසුරයෝනි ඉපදුණු අසුරයා ආනුභාවයෙන් ගෙන්නලා ඒ මනසිරුවට ප්‍රවේශ කරවලා මේ සුනක්කත් භික්ෂුවට අහන්න සලස්වනවා තමන් ඉපදුණු ස්ථානේ. ඊට පස්සේ සුනක්කත් භික්ෂුව නැවතත් යනවා බුදුරන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා වැඳලා එකත් පසක වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ විමසනවා සුනක්කත් භික්ෂුවගේ. සුනක්කත් මොකද උනේ? මම ඒ දේවල් ගැන කියපු දේවල් සත්‍ය වුණාද නැත්නම් ඒ දේ වෙන ආකාරයකින් වුණාද කියලා අහනවා. එතකොට සුනක්කත් භික්ෂුව කියනවා භාගතුන් වහන්සේ යමක් කිව්වද ඒ විදිහට මේක වුණා කියලා කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ විමසනවා එසේනම් සුනක්කත් ඔබ ඇයි මේ කියන්නේ මේ භාගතුන් වහන්සේ මට ඉදිරි බලයෙන් උත්තරී මනුස්ස ධර්මයෙන් පෙරහර පාන්නේ නැහැ. අන්න ඒ නිසායි මම මේ භාගතුන් වහන්සේ හැරදාලා යන්නේ කියලා ඔබ ඇයි කියන්නේ. මේක උත්තරී මනුස්ස ධර්මයෙන් පෙරහර පෑමක් නෙමෙයිද කියලා අහනවා. සුනක්කත් ඊටත් කියනවා එසේ භාගතුන් වහන්සේ මේක උත්තරී මනුස්ස ධර්මයෙන් පෙරහර පෑමක් තමයි කියලා කියනවා. ඒ වගේම පින්වත්නි තවත් අවස්ථාවක මේ සුනක්කත් භික්ෂුව භාගතුන් වහන්සේ සමග තවත් දිනයක මේ භාගතුන් වහන්සේ සමග ඉන්න කාලයක මේ සුනක්කත් භික්ෂුව මේ අවට ගම්වල සැරිසන්නකොට දකින්න ලැබෙනවා මේ පාතික පුත්ත කියලා අචේලකේ. මේ පාතික පුත්ත කියලා කියන්නේ පින්වත්නි මේ ඔහු මේ මිනිස්සු ඉන්න තැන් වලට ගිහිල්ලා කියනවා ගෞතමයන් වහන්සේ කියන්නේ ඥානවාදී. මමත් ඥානවාදී. ගෞතමයන් වහන්සේ කියන්නේ මේ 이르දි බලය තියෙන කෙනෙක්. මටත් ඒ තියෙනවා 이르දි බලය. භාග්‍යතුන් වහන්සේට 이르දි බල එකක් පාන්න පුළුවන් නම් මට දෙකක් කරන්න පුළුවන්. උන්වහන්සේ 이르දි බල දෙකක් පානවා නම් මට හතරක් පාන්න පුළුවන්. උන්වහන්සේ යම් තාක් 이르දි බල පානවද මට ඒ වගේ දෙගුණයක් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට මේ ගෞතමයන් වහන්සේට එන්න කියන්න. උන්වහන්සේ පාරෙන් භාගයක් යනවා. මේ එන මාර්ගෙන් භාගයක් තුර එනවා නම් මම ඉතුරු මාර්ගේ ඉතුරු භාගෙ මම එනවා කියලා මේ මිනිස්සු ඉන්න තැන් වල මෙයා ഘോഷා කර කර යනවා. ඉතින් මේක ඇහෙනවා මේ සුනක්කත් භික්ෂුවට. මේ ඇහිලා
සුනක්කත් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ පාතිපුත්තගේ මේ අචේලකයා මෙන්න මේ වගේ දෙයක් ගැන කියනවා කියලා. එතකොට බුදුරණන් වහන්සේ කියනවා සුනක්කත් මේ පාතික පුත්ත තමන් මේ බුදුවරයෙක් කියලා මට බුදුරන් වහන්සේ ඉරිදි බල එකක් පාදි මට ඉරිදි බල දෙකක් පාන්න පුළුවන් උන්වහන්සේ ඉරිදි බල කොච්චර පානවද මට ඒ වගේ දෙගුණයක් කරන්න පුළුවන් කියලා මේ විදිහට තමනුත් බුදු කෙනෙක් කියලා තමන් මේ හිතාගෙන ඉන්න මේ සිත මේ අත් නොහැර මගේ ගාවට එන්න බෑ යම් මේ දෙයකින් ඔහු ඒකට උත්සාහ කරනවා ඔහුගේ හිස කදින් වෙන් වෙලා යන්න පුළුවන් නැත්නම් හිස මේ සත් කඩකට පැයිලා යන්න පුළුවන් කියලා කියනවා. ඒතර මේක අහගෙන ඉන්න සුනක්කත් කියනවා මේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඔය වචනේ තියාගන්න කියලා කියනවා. භාගතුන් වහන්සේ මතනවා ඇයි සුනක්කත් ඔබ එහෙම කියන්නේ? එතකොට කියනවා භාගතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වනේ දැන් මේ පාතික පුත්තට ඔහුගේ තමන් බුදුවරයෙක් තමන්ට මේ භාගතුන් වහන්සේට වඩා ඉර්ධි බල පාන්න පුළුවන් කියලා මේ සිත අත් නොහැර ඔබ වහන්සේ ගාවට එන්න බෑ කියලා. නමුත් ඔහු කොහොම මේ කොයි විදියකින් හරි ඔබ වහන්සේ ගාවට ආවොත් ඔය ඔබ වහන්සේ කියව වචනේ බොරු වෙනව නේද කියලා අහනවා. ඉතින් භාගතුන් වහන්සේ කියනවා සුනක්කත් තථාගතයන් වහන්සේලා එහෙම වචන දෙකේ කතා කියන්නේ තථාගතයන් වහන්සේ යමක් කිව්වද ඒක ඒ විදිහට මිෂ්ට වෙනවා. ඉතින් සුනක්කත් නැවතත් අහනවා මේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ? ඔබ වහන්සේ ඒක නුවණින් දැකලාද කියන්නේ නැත්නම් දෙවිවරු ඔබ වහන්සේට කිව්වද කොහොමද ඔබ වහන්සේ කියන්නේ කියලා අහනවා. එතකොට භාගතුන් වහන්සේ කියනවා සුනක්කත්ට ඔව් සුනක්කත් මම මේක නුවණිනුත් දැක්කා. ඒ වගේම දෙවිවරුත් මට ඇවිල්ලා කිව්වා කියනවා. ඒ වගේම සුනක්කත්ත මම හෙට ওই පාතික පුත්තගේ ආශ්‍රමයට යනවා. මේ පිණ්ඩපාතයෙන් පසුව ඔබ ඕන්නම් කැමති කෙනෙක්ට මේක කියන්න කියනවා. ඉතින් මේ සුනක්කත්ත පින්වන්දි බුදුරන් වහන්සේ ළඟ ඉඳලා එච්චර ළඟ හිටියට මේ සුනක්කත්ත රෝමනාවක් තියෙන මේ භාගතුන් වහන්සේ කියන වචනේ බොරු කරන්නේ. ඒ නිසා දැන් බුදුරන් වහන්සේ කිව්වනේ මේ පාතික පුත්තට අර තමන්ගේ ඒ තමන්ටත් බුදුරන් වහන්සේට වඩා ඉර්ධි බල පාන්න පුළුවන් කියන මේ සිත අත් නොහැර තමන් වහන්සේ ළඟට එන්න බෑ කියලා. අන්න ඒ නිසා සුනක්කත්තට මේ භාගතුන් වහන්සේගේ වචනේ බොරු කරන්නත් ඒ වචනේ බොරුවීම හැමෝටම පෙන්වන්න ඕනකමත් නිසා විශාල මහනුවරට ගිහිල්ලා හැමෝටම කියනවා මේ ලිච්ඡවි මහා මාත්‍යයන්ට කියනවා ශාත්‍රීයයන්ට ගෘහපතීන්ට ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට මේ හැමෝටම ගිහිල්ලා කියනවා මේ හැමෝම මේක අහගන්න මහා ශ්‍රමණයෝ දෙන්නේ මේ ඉර්ධි බලයෙන් මේ තරංගයක් පවත්වනවා. ඔයගොල්ලන්ට කවදාවත් දකින්න බැරි දෙයක් සිද්ධ වෙනවා. මේ නිසා මේ අන්න අරයාගේ ආශ්‍රමයට එන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා පින්වන්දි මේ පාතික පුත්තගේ ආශ්‍රමයට පින්වන්දි දහස් ගණනින් ශ්‍රමණවරුන් බ්‍රාහ්මණවරුන් මහා මාත්‍යවරුන් ශාත්‍රී මේ විවිධ අය රැස් වෙනවා. රැස් වෙලා ඉතින් මේක අහගන්න මේ ඇහෙනවා මේ පාතික පුත්තට. ඇහුනට පස්සේ දැන් පාතික පුත්තට තියෙන ඉර්ධි බලයක් නැහැ. එයා නිකන් කටට එන දේවල් කියනවා විතරයි. අන්න ඒ නිසා මෙයා එන්නේ නැතුව වෙනත් ආශ්‍රමයකට පලා යනවා. පලා ගිහලා දැන් දහස් ගණනින් මේ විවිධ බ්‍රාහ්මණයෝ ශ්‍රමණවරු ගෘහපතීන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා කොහොම මේ පාතික පුත්ත කියලා. නමුත් පාතික පුත්ත නැහැ. ඒ නිසා මේ පිරිස අතරින් එක්තරා මිනිසෙක් යවලක් කියනවා මේ යන්න පාතික පුත්තට එන්න කියන්න කියලා. ඉතින් මේ මිනිහයා ගියාට පස්සේ පාතික පුත්තට කියනවා පාතික පුත්ත යමු. ඔබ කලින් කිව්වනේ භාග මේ ගෞතමයන් වහන්සේට වඩා ඔබට ඉර්ධි බලය පාන්න පුළුවන්. ගෞතමයන් වහන්සේ ඉර්ධි බල එකක් පානකොට මට දෙකක් පාන්න පුළුවන්. උන්වහන්සේට දෙකක් පානකොට හතරක් පාන්න පුළුවන්. උන්වහන්සේ ඥානවාදී මා ඥානවාදී උන්වහන්සේට එන්න කියන්න කියලා. ඔන්න ගෞතමයන් වහන්සේ මේ භාගතුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඔබ දැන් යන් කියලා කියනවා. නමුත් මේ පාතික පුත්ත හරිම මේනවා කියලා ඉන්න තැනම ඉඳගෙන ඉන්නවා නැගිටින්න නැතුව. එතකොට මේ අහනවා ඇයි ඔබ මේ ආසනය ඔබට ඇරිලාද නැත්නම් ඔබ මේ ආසනය ඇරිලාද ඔබ මේ එනවා කියලා ඇයි මේ ආසනයේම ඇරිලා ඉන්නේ කියලා අහනවා. නමුත් පාතික පුත්ත මම එනවා කියමින් කියනවා විතරයි. එතනම ඇරිලා මේ භාග්‍යතුන් වහන්සේ දැකීමට එන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා මේ නැවතත් ගිහිල්ලා මේ මිනිස්සු ළඟට ගිහිල්ලා කියනවා පාතික පුත්ත එන්නේ නැහැ. ඔහු පරාජය පිළිඅරගෙන තමයි ඉන්නේ කියලා කියනවා. ඉතින් මේ නිසා තවත් ඇමති කෙනෙක් නැගිටලා යනවා. මම එයාව එක්කන් ඉන්නම් කියලා යනවා. එයත් ගිහිල්ලා කියනවා මේ පාතික පුත්ත යමු බුදුරන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා මේ ඔයා ඔය මේ තමන් බුදුවරයෙක් කිය මටත් භාග්‍යතුන් වහන්සේට වඩා ඉර්ධි බල පාන්න පුළුවන්. උන්වහන්සේ එකක් පානකොට මට දෙකක් පාන්න පුළුවන් කියලා ඔබ කිව්වට පස්සේ බුදුරන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා මේ ඔබ ওই සිත අද්නොහැර උන්වහන්සේ මේ ඔබ ඔය තමන් බුදුරන් වහන්සේට වඩා ඉර්ධි බල එකක් පාන්න පුළුවන්. මේ බුදුරන් වහන්සේ ඉර්ධි බල එකක් පානකොට මට දෙකක් පාන්න පුළුවන්. උන්වහන්සේ දෙකක් පානකොට හතරක් පාන්න පුළුවන්. මේ සිත තියාගෙන බුදුරන් වහන්සේ හමුවට එන්න බෑ. ආවොත් ඔබේ හිස සත් කඩකට පැයිනවා කියවා. ඒ වගේම මේ හිස මේ කඳින් වෙන් වෙලා යන්න පුළුවන් කියලා කිව්වා. අනේ ඔබ බුදුරන් වහන්සේ දැකීමට එන්න ඔබ මේ බලන්න ආව ගමම ඔබ
ජයග්‍රහණය කරනවා. ඔබට වෙන කරන්න දෙයක් නැහැ. ඔබ භාගතුන් වහන්සේ දැකීමෙන්ම ඔබ මේක ජය ගන්නවා කියනවා. අන්න ඒ නිසා යන් කියනවා. නමුත් මේ පාතික පුත්ත ඒත් එන්නේ එන්නම් කියමින් මේ ආසනෙම ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ එමෙතිවරයාත් ගිහිල්ලා කියනවා මේ ඔහු එන්නේ නැහැ පරාජය පිළි අරගෙන කියලා. ඒ නිසා තවත් මිනිසෙක් ගිහිල්ලා පාතික පුත්ත මේ කැඳවාගෙන උත්සාහ කරනවා. ඔහුට අවමන් කරමින් ඔහු ආසනෙ නැගිටවා ගන්න උත්සාහ කරනවා. නමුත් කොච්චර ඔහුට අවමන් කරලා ඒ දේවල් කිව්වත් මේ පාතික පුත්ත නැගිටවා ගැනීමට මේ කිසි කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි බුදුරන් වහන්සේ ඒ නිසා මේ ඒ පැමිණ පිරිසට දහස් ගණනින් ඒ පැමිණලා ඉන්න ශ්‍රමණවරුන්ට බ්‍රාහ්මණවරුන්ට ගෘහපතීන්ට ධර්මයේ දේශනා කරලා ඔවුන්ට ධර්මාබෝධය වෙන්න සලස්වලා මේ ශරීරයෙන් ගිනිදළු පිට කරලා උදුම් පිට කරලා ඒ ඉන්න ඉරිදි බලය මේ ප්‍රදර්ශනය කරලා උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රදර්ශනය කරලා නැවතත් උන්වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි ස්ථානයට වැඩම කරනවා. ඉතින් පින්වත්නි මේ දැන් බලන්න මේ සුනක්කත්ත කියන භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ළඟම උන්වහන්සේ යන තැන ගිහිල්ලා තමන් උඩගුකමින් යුක්තයි. බුදුරන් වහන්සේ කියන දේ ඔහු තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ පින්වත්නි බලන්න මේ තමන් බුදුරන් වහන්සේ ළඟ හිටියත් පින්වත්නි තමන්ගේ ඇතුලේ තියෙන මේ කෙලෙස් මමත්වය උඩගුකම මානය මේ දේවල් නිසා කොච්චර මේ යථාර්ථය කියන එක මේ ප්‍රඥාව මේ දේවල් තමන් ළඟ තිබ්බත් පින්වත්නි මේ දේවල් අපිට අවබෝධ කරගන්න උත්සාහවත් ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි දැන් මේ ධර්මයේ පමණක් නෙමෙයි පින්වත්නි අපි ලෞකික ජීවිතය ගත්තත් පින්වත්නි මේ අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොටත් ඔබට ඇහිලා ඇති ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට කියනවා ආධුනික මනසකින් මේ ධර්ම දේශනාවකට සවන් දෙන්න කියලා. මොකද පින්වත්නි එහෙම කියන්නේ අපිට කවදාවත් මේ වතුර පිරලා තියෙන කලයකට තවදුරටත් වතුර දාලා පුරවන්න බෑනේ. මොකද ඒ කලේ පිරීලා තියෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනාට තවදුරටත් දෙයක් දැනගන්න බෑ. මොකද එයා දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් පින්වත්නි මේ ඇත්තටම මේ ලෝකයේ පිළිබඳව අතබුලක්සේ දැනගත්තේ තථාගතයන් වහන්සේනේ පින්වත්නි. ඒකට තථාගතයන් වහන්සේම දේශනා කරනවා මම මේ ලෝකයේ පිළිබඳව දන්නේ හරියට ඇටේරියා වනයක් වමකට අරගෙන කියනවා මම මේ ලෝකය ගැන දන්නේ හරියට මේ ඇටේරියා වනයක් තරම් මේ දේවල් දන්නවනම් මම මේ ශ්‍රාවකයන්ට කියලා තියෙන්නේ මේ ඇටේරියා අතට අරගෙන පොඩි කොළ ටිකක් අතට අරගෙන කියනවා මේ අතර ගත්ත පොඩි ඇටේරියා කොළ වගේ ප්‍රමාණයක් තමයි මම මේ ලෝකෙට කියලා තියෙන්නේ. නමුත් මේ ලෝකයේ පිළිබඳ මගේ ඥානෙ හරියට මේ ඇටේරියා වනයේ තරම් වගේ කියලා කියනවා. එතකොට මේ බුදුරන් වහන්සේ දේශනා කළ තියෙන මේ සමස්ත ධර්මස්කන්ධය ඒ තථාගතයන් වහන්සේ අතර ගත්ත මේ ඇටේරියා කොළ ටික වගේ නම් පින්වත්නි. එතකොට මේ ත්‍රිපිටක අටුවා තුළ මෙච්චර ධර්මස්කන්ධයක් තියෙනකොට ඒ සියලු ධර්මස්කන්ධය ඔබ තුළ නැහැනේ. එතකොට ඒ වගේ මේ ලෝකයේ තුළ තව කොච්චර මේ දැනුම් පද්ධතිය තියෙනවා. එතකොට ඇත්තටම පින්වත්නි ඔබ පිරුණු කාලයක් නෙමෙයි මේ තථාගතයන් වහන්සේ සතුව තිබුණු මේ ධර්මඥානයේ මේ ලෝකයේ තුල තියෙන දැනුම් පද්ධති මේ සියල්ල ගත්තට පස්සේ හරියට මේක මහා ගංගාවක් වගේ නම් ඒකට සාපේක්ෂව ඇත්තටම ඔබ කාලයක් කියලා හිතුවොත් ඇත්තට ඔබේ කාලය පිරලා නැහැ. ඔබ ඇත්තටම හිස් කාලයක් තමයි. නමුත් ඔබ හිස් කාලයක් වුණාට ඔබ හිතාගෙන ඉන්න මම පිරුණු කාලයක් කියලා. ඔබ පිරුණු කාලයක් කියලා හිතාගෙන ඉන්න නිසා මේ ඒකට නැවත වතුර දාන්න බෑ. මොකද මේ වතුර පිරුණයි කියලා හිතාගෙන ඉන්නකොට තවත් වතුර දාගන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ඔබ හිස් කාලයක්. ඔබ මේ ලෝකයේ පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව ඔබගේ දැනීම ඉතා අඩුයි. නමුත් ඔබ හිතන් ඉන්නවා මම දන්නවා කියලා. ඒ නිසා මම දන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා ඔබට තවදුරටත් යමක් දැන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම ඔබ මේ උඩගුකමින් මානෙ යුක්තනම් පින්වත්නි මේ යමෙක් ඔබට දෙයක් කියනකොට ඔබට යමක් පැහැදිලි කරලා දෙනවා කියමුකෝ, ඔබට යමක් කියලා දෙනවා කියමුකෝ. නමුත් ඔබ මේ ඔබ තුළ තියෙන මේ මානය උඩගුකම නිසා ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මොකද පින්වත්නි උඩගුකම මානය කියන දේ තියෙනවා නම් නිතර තමන්ට දෙයක් කියලා දෙන, තමන්ට දෙයක් පැහැදිලි කරලා දෙන ගුරුවරුන් මේ වගේම ස්වාමීන් වහන්සේනම මේ ධර්මයේ පැහැදිලි කරන අවස්ථා මේ වගේ සෑම අවස්ථාවකම තර්ක කරන්න, ඒක කෑ ගහ ගන්න, නොපිළිගන්න ස්වභාවයක් නේ තියෙන මේ උඩගුකම තියෙන කෙනා. නමුත් පින්වත්නි උඩගුකම නැති කෙනා පින්වත්නි ඉවසිලිවන්තව සවන් දීමෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේ පින්වත්නි මේ ලෝකෙ පින්වත්නි ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ මමත්වයේ සමග කරන යුද්ධයේදී සම විටම පරාජිතයා ජයග්‍රහණය කරයි කියලා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ මමත්වයේ මේ උඩගුකම සමග කරන සටනකදී පරාජිතයා සම විටම ජයග්‍රහණය කරයි. මේ කියන්නේ අපි උඩගුකමත් එක්ක ඉන්නකොට අපි හිතමු දැන් කෙනෙක් ඔබට යමක් කියනවා. යමක් කියනකොට මේ
ඔබ තුළ තියෙන මේ උඩඟුකමත් එක්ක ඔබ කැමති නෑ ඒ පුද්ගලයාට යටත් වෙලා, ඒ කියන්නේ යටත් වෙලා කියලා අදහස් කරන්නේ ඔහු කියන දෙයට ඇහුම්කන් දීලා ඒක පිළිගන්න උත්සාහ කරන්න. නමුත් මේ උඩඟුකමත් එක්ක තියෙන සරණේ ඔබ පරාජය වුණොත්, ඒ කියන්නේ උඩඟුකම මේ නැති වෙලා ගියොත්, ඒ උඩඟුකම පරාජය කළොත් පින්වත්නි ඔබ ඇහුම්කන් දෙනවා අර පුද්ගලයාට. ඔහු කියන දේ ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දීලා ඔහු කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. අන්නේ තේරුම් ගැනීම පින්වත්නි ඔබට මේ ප්‍රඥාව ලැබීමට උපකාරී වෙනවා. මොකද අපි අර උඩඟුකමත් එක්ක තියාගෙන ඉන්න තාක්කල් අපිට මේ වෙන කෙනෙක් කියන දෙයක් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. නමුත් උඩඟුකම කියන එක යටපත් කරලා දැම්මට පස්සේ පින්වත්නි අනිත් කෙනා කියන දේ තේරුම් ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පින්වත්නි දැන් මේ ලෞකික ජීවිතය තුළ ගත්තත් දැන් විවිධාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ විවිධාකාර මිනිස්සු අතරදී ඔබට හැම වෙලාවෙදීම ඔබත් එක්කම එකඟ වෙලා ඉන්නේ කියන්නේ ඔබ දරන මතේම දරන ඔබ කියන දෙයටම එකඟ වෙන මිනිස්සු ඔබට දකින්න ලැබෙන්නේ නෑනේ. ඔබ යම් කිසි මතයක් දරනකොට මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම ඔබ දරන මතයට එකඟ වෙන්නේ නෑ. ඒ නිසා පින්වත්නි දැන් ගොඩක් අය තමන් දරන මතයටම එකඟ වෙන, තමන් කියන විදිහටම ඉන්න, තමන් වගේම ඉන්න ඒ වගේ පිරිසක් ඇසුරු කරන්න උත්සාහ කරන්නේ. මොකද තමන් දරන මතයට වෙනත් මතයක් දරුවොත්, තමන් කියන විදිහට නැතුව වෙනත් දෙයක් කිව්වොත් ඔහුට යාව මේ රුස්සන්නේ නැති වෙනවා. එයාට කැමති නැති වෙනවා. නමුත් ඔබ කියන මතයටම එකඟ වෙන පුද්ගලයන් අතරම ඔබ මේ විතරම ඉන්නවා නම් පින්වත්නි ඔබගේ මතයට එකඟ වෙන, ඔබගේ මතයට පමණක් එකඟ වෙන, ඔබ කියන දේ පමණක් අහන පුද්ගලයන් අතර ඉන්නවා නම් පින්වත්නි ඔබේ කිසිම වර්ධනයක් ඔබ තුළ සිදු වෙන්නේ. එහෙම නැතුව අපි හිතමු ඔබ දරන මතයට වෙනස් මතයන් දරන, ඔබ කියන දේ නැතුව ඒක වෙනත් කෝණයකින් මේ ඒ දේවල් දිහා දකින පුද්ගලයෙක් ඉන්නවනම් ඒ වගේ පුද්ගලයෙක් පින්වත්නි ඔහු ඒ කියන දේ සමහර වෙලට ඔබගේ ජීවිතයට ලැබෙන වටිනාම අවවාදයක් ඒ වගේ කෙනෙක් මේ ළඟින් ඔබට ලැබෙන්න පුළුවන්. නමුත් ඔහු ඔබ දරන මතයට නෙමෙයි දරන්නේ. ඔබ කියන දේ නෙමෙයි ඔහු කියන්නේ. නමුත් පින්වත්නි ඒ වගේ කෙනෙක්ගෙන් ඔබගේ ජීවිතයට මෙතෙක් කල නොලැබුණු වටිනාම පණිවිඩය ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වගේ පණිවිඩයක් ලැබෙන්න පින්වත්නි ඔබ අන් අයට ඇහුම්කන් දෙන්න ඕනේ. උන්ට විවෘත වෙන්න ඕනේ. අන්නේ විවෘත වෙන්න පින්වත්නි තමන් තුළ මේ තියෙන උඩඟුකම කියන එක යටපත් කරගන්න ඕනේ. හරියට මේ තමන් හිස් කලයක් බවට පත් වෙන්න ඕනේ. මොකද හිස් කලයක් බවට පත් වීමෙන් තමයි ඒකට වතුර දාන්න පුළුවන් කියන එක තමන් තේරුම් ගන්න. තමන් දන්නවා කියලා මේ හිතනවා නම් එතකොට තමන් දන්නවා කියලා හිතන පුද්ගලයාට පින්වත්නි තව කෙනෙක්ට දෙයක් තේරුම් කරගන්න හැකියාව ලැබෙන්නේ. තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට පින්වත්නි ධර්මයවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. මොකද තමන් මේ දේ දන්නවා කියලා හිතාගෙන ඉන්නකොට සමහර විට ඒ දන්න දේ මේ සම්පූර්ණම ඔහු නොදන්නවා විය හැකියි. නමුත් ඒක පිළිබඳව මේ හාත්පස අපි ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරොත් ඔහු අර උඩඟුකමත් එක්ක තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා තමන් දන්න දේට අර දේ එකතු කර ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා පින්වත්නි මේ උඩඟුකම කියන එක, මේ මානය කියන එක අපි යටපත් කරගන්න උත්සාහ කරන්න ඕන. යම් කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන උටත් තමන්ගේ ලෞකික ජීවිතයට උනත් පින්වත්නි මේ මානෙ උඩඟුකම කියන එක අපට මේ යථාර්ථයේ සත්‍ය දැකීමට බාධා කරනවා. මේ දේ අප තුළ තියෙනකන් අපිට යථාර්ථය දැකීමට උත්සාහ කරන්න. මොකද සත්‍යය යථාර්ථය කියන එක අපි ඔසවපත් කරන දෙයක් වුණාට පින්වත්නි මේක හැම වෙලේම මේ සත්‍ය කියන එක අපිට මේ සුවපහසු දෙයක් වෙන්නේ නැහැ. අපිට රිදවන දෙයක් වෙන්න පුළුවන් සත්‍ය කියන දේ. නමුත් පින්වත්නි අපි උඩඟුකම කියන එක පැත්තකින් තියලා මේ සත්‍ය යථාර්ථය කියන එක පිළිගැනීමෙන් පින්වත්නි ඔබට මේ ඒක පිළිගැනීමෙන් ඔබ තුළ තියෙන උඩඟුකමට ඒක රිදවනවා තමයි. නමුත් පින්වත්නි ඔබේ සංසාර ගමනට, ලෞකික ජීවිතයට වේවා සංසාර ගමනට වේවා මේ සත්‍ය කියන එක යථාර්ථය කියන එක පිළිගැනීමෙන් ධර්මයේ පැත්තෙන් යථාභූත ඥාන දර්ශනය කියන එකත් ඔබගේ ජීවිතයට මහත් උපකාරයක් ලැබෙනවා. අන්න ඒ නිසා පින්වත්නි ඔබට අද දිනේ මේ දේශනා කළේ කොහොමද බුදුරණන් වහන්සේ නමක් මේ දේශනා කළ තියෙන ධර්මයේ මේ යථාර්ථය කියන එක තේරුම් ගැනීමට තමන් තුළ තියෙන මේ අඩුපාඩු, ඒ කියන්නේ මේ උඩඟුකම මානය කියන දේ හැරපියලා දාලා මේ ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොටත් ඇයි මේ ආගන්තුක මනසකින් ශ්‍රවණය කරන්න ඕන කියලා කියන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ආගන්තුක මනසකින් ශ්‍රවණය කරන්න කියලා. මොකද අපි දැන් දේවල් ටිකක් දන්නවා ඒ නිසා ඇයි එහෙම කියන්නේ කියලා. නමුත් ඒ කියන්නේ ඔබට මම ඒකත් පැහැදිලි කරා ආගන්තුක මනසකින් ශ්‍රවණය කරන්න කියලා කියන්නේ හරියට වතුර පිරුණු කලයකට ආයේ වතුර දාන්න බෑ වගේ.
තමන් හිස් කලයක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒ හිස් කලයට වතුර දා ගන්නවා වගේ තමන් ආගන්තුක මනසෙන් මේ ධර්මයක් ශ්‍රවණය කරනකොට උන්වහන්සේලා කියන්නේ ධර්මයේ පිංගුතුනි තමන් මේ නිශ්ශබ්දව හරියට අහුම්කන් දීලා ඒ තුලින් යමුගේ ජීවිතයට යමක් ගන්න පුළුවන් නම් ඒක අරගෙන වෙනත් මිනිස්සෙක් කියන දෙයක් වුණත් තමන්ගේ ජීවිතයට යමක් ගන්න තියෙනවා ඒක ගන්න පුළුවන් නිහතමානීව උඩඟුකම අයින් කළා දාලා ඒ දේ සිදු කිරීම. ඒ වගේම මේ වගේ ගුණධර්ම පින්වන්දි මේ යථාර්ථය කියන මේ ධර්මාබෝධය ලැබීමටත් පින්වන්දි මේ උඩඟුකම මානය කියන දේ තියෙනවා නම් පින්වන්දි විවිධ මේ පුද්ගලයන් ඉන්නවා. Taman බෞද්ධ කියනවා නමුත් මේ උඩඟුකම මානය කියන එක මේ තියෙන නිසා Taman ස්වාමීන් වහන්සේලාටත් වඩා උසස් කියලා හිතාගෙන ස්වාමීන් වහන්සේලා තමකත් නිතර මතභේද ඇති කර මේ ඇති කරගෙන මේ අමනාප වෙලා නමුත් පින්වන්දි නිහතමානී පුද්ගලයා මේ උඩඟුකම මානය කියන එක මේ යටපත් කළා දාලා අයින් කරපු කෙනා. අයින් කරපු කියලා අදහස් කරනකොට යටපත් කරපු කෙනා. යම් කිසි මේ පොඩි කෙනෙක් වුණත් යමක් කිව්වොත් ඒක අහුම්කන් දීලා පිළි අරගෙන මේ තමන්ගේ කටයුතු තමන්ගේ ලෞකික ජීවිතේවත් යහපත් විදිහට ගත කරනවා. අන්න ඒ නිසා පින්වත්නි ඔබට අද දිනේ මේ ධර්මයේ තුලිනුත් තමන්ගේ මේ ධර්මයේ තුලින් තමන්ගේ ලෞකික ජීවිතයටත් ඒ වගේම පරලෝක ගමනටත් මේ සුවපත් කිරිය ගැනීමට අවශ්‍ය ධර්ම කාරණාවක් ඔබට අද දිනේ දේශනා කරේ. ඉතින් පින්වත්නි ප්‍රාර්ථනා කරනවා මේ දේශනා කරපු ධර්ම පරියායන් ඔබගේ මේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලෝක ජීවිතය සාර්ථක කර ගැනීමටත් හේතු වාසනා වේවා කියලා. ඉතින් පින්වත්නි ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දව සියලු කුසල සම්භාරය ඔබලා මේ පරිලයන්ට යෙදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේව දේවතාවුන් වහන්සේලාත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියකින්ම නිවිසනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං